මේ වාට නංගි කියන කමෙන්ට් එකක් දාලා තියෙන බලන්නකෝ ඇඬෙනවා එකට. මම දැක්ක සූදුරේ දාලා තියෙන්නේ. ඇත්ත ඉතින් එහෙම කාලයක් තිබ්බා. ඔය අර කොළඹ හිටිය රස්සාවක් නැතුව ගිහිල්ලා. එතකොට ඉතින් මේ කණ්ඩ නැතුව මෙයාලට කණ්ඩ දීලා මම තේ වතුර ටිකක් බීලා ඉඳලා තියෙනවා පොඩි මෙයා බඩේ පොඩි එක්කෙනා. දැන් ඉතින් මෙහෙම හිටියා. දැන් මෙහෙම කියන්නේ ඉතින් පොඩි කාලෙත් මෙහෙම දුකක් විඳලා තියෙනවා. ඒක ඉතින් ලොකු කතාවක් ඒක ඔයා දන්නවනේ. අද මෙහෙම හිටියා කාත් කවුරුත් නැතුව අන්තිමට ඔයා විතරනේ මට ඉතුරුනේ. මැරෙන්න ගිහිල්ලා බේරගත්තේ ඔයා. ජීවිතේ හයියක් වෙලා ඉන්න ඉස්සරහටත් ඉන්න මේ වගේ හාද. ඒ රංගිට හරි මාව මතක තිබ්බා. මට ඒ වගේ දැක්කට පස්සේ ඇඬුවා. මම එයාට කියලා තියෙනවා හැමදේම චූටි කාලේ ඉඳන් ඉඳපු. ඒක තමයි. එයා ඒක කමෙන්ට් එකක් දාලා තිබ්බ මම දැක්කා. මට දුක හිතෙනවා ඒක දැකලා. thank you නාගි මං ගැන එහෙම හරි හිතුණාට වාට. මං දන්නවා මේ එයාලා හැමදාම මාත් අපිත් එක්ක හිටියා හයියට වචනකින් හරිනේ. කොහොම හරි දිනනවා ඉතින්. කවදා හරි දිනලා තමයි මැරෙන්නේ. හිඟන්නියෙක් වගේ හිටුම් මං අන්තිමට මැරෙන්නේ රැජිනක් වෙලා කවදා හරි. යෝ. නඩන්න එපා ඉතින්. නෑ දුක හිතුණා ටිකක්. එහෙම තමයි ජීවිතය කියන්නේ. එදා හිටපු තැන නේ ඉතින් අද ඉන්නේ එහෙම තමයි. නෑ මම දැන සතුටින් ඉන්නවා. මම මහ ලොකු දේවල් මම එදත් කිව්වා නේද? ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. තනවාට ඉතින් කවදා හරි දරුවන්ට දැන් ඔයා කිව්වා වගේ දෙයක් දීලා මම සතුටින් මැරෙනවා. කොහොමද මම දැනට රැජිනා. මේ වස්සර දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. එයාලා මට ලොකු හයියක් වෙනවා. කවදාවත් වදයක් වෙලා නෑ. අද වෙනකන් අම්මේ මේ දේවනේ කියලා ඉල්ලලා නෑ, වද දීලා නෑ. ඉතින් මම රැජිනත් තමයි අදට. එයා වගේ හොඳ හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා. නඩන්න එපානේ මටත් දැන් එන්නවනේ. මේ සතුට වෙන කන්ද. හැමදාම ඉන්නවනේ මාත් එක්ක හයි. නේ නෑ ඉතින් ආයේ. ඔයාවගත් තරින්ඩයි. ජීවිතේ ගොඩක් ඔයා වගේ මැනික් කෙනෙක් නැති කරයිද? මම නැති කරගයිද? නෑ ඉතින් පොඩි ගොඩක් අය මාව අතෑරියනේ මාව. ඔයා තමයි අද මම මේ තත්ත්වෙට ගෙන නැගිටවලා තියෙන්නේ. thank you. නැත්නම් ඉතින් හැමෝම මට මේ කිව්වේ නිකන් මේ ගෑනු ළමයා වගේ එළුනේ. ඔව් ඒක වෙනකොට නම් එහෙම තමයි හිටියේ. දැන් ඉතින් ඉන්නවා මං ආසයි දැන් ඉන්න පිරිමියට. ඔයා තමයි අද මම මේ තත්ත්වෙට නැගිට්ටුවා. ඉතින් දවසක දිනමු. ලොකුවට ඕනේ නෑ. ඉන්න මේ ඉන්න තැන චූටියට ගියා තව හදාගෙන තව ගේ ටිකක් ලස්සනට හදාගෙන. ඉන්න තිබ්බනම් ඇති. හරි හරි. ඔයාගේ උත්සාහයෙන් ඉතින් මේ තියෙන්නේ. දැන් ඉතින් ඔය ගව් කරවලත් වේලනවා එළිය ඉඳගෙන ඔය. ඔව් නිදි මතයි. ඊයේ රෑ 12ට එකට දාගත්තේ. එහෙනම් මං කිව්වේ පොඩි කාලේ ඉඳන්ම හිඟන්නියක් වගේ හිටියේ. කවදා හරි මම මැරෙන්නේ රැජිනක් වගේ. ඔයා රජෙක් කරලා. අනිවාර්යයෙන්. අතීතේ වැඩක් නැහැ. ඉතින් මේ වගේ කියපු දේවල් නේ. කියපු දේවල් නම් ගොඩක් තියෙනවා. පාගපුවා, වට්ටපුවා, මට එක එක වචන කියපුවා. ඒ කිසි දෙයක් නැතුව ඔයා මාත්. දැන් ඒ කට්ටිය මඩ ගහන්නත් බලාන ඉන්නේ නැතිව දැන්. ඔව් ඔව් මට එක එක දේවල් කියනවා. ඒක කමන්නේ. මන් දන්නවනේ මගේ හිත ගැන. ඔයාගේ වීඩියෝ දැන් බලන කට්ටිය මඩ ගහන්නත් බලාන ඉන්නේ. ජීවිතය අසරණ කරා ගොඩක් අය. තාත් කවුරුත් නැහැ කියලා. අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, සහෝදරයෝ නැහැ කියලා. එහෙම කරා. දැන් එහෙම නැහැ. මට හැමෝම ඉන්නවා හැමෝම කමන්නේ ඉතින් වට හදාගත්තු අම්ම ඉන්නවනේ. අදටත් ඉන්නවා. අම්මත් ඉන්නවා. ඉතින් අම්මත් හම්බුනානේ. අම්මා හම්බුණා. අම්මත් ඉන්නවා. නංගි ඉන්නවා. ඒ ඇති වට. අවුරුදු 20කින් නේ. අවුරුදු 26කින්. 26කින්. ඒ 26 ලොකු දුකක් වින්දා. කවදා හරි දවසක ඇත්ත කතාව කියන්න. ඔව් එතකන් ඉතින් බලන් ඉන්න කට්ටියනේ. ලොකු දුක්වර කතාවක් තියෙනවා. කතාවක් තියෙනවා. ඒක දැන් ගණන් ගන්න නෑ. දැන් ඔයා වගේ හොඳ මහත්තයෙක් ඉන්නවනේ. මොකදනේ ඔය කරන්නේ ඔතනදලා? රටක් රාජ්‍යයක් අල්ලනවා. රටක් රාජ්‍යයක් අල්ලනවා. ඒ කියේ? ඒ රටක් රාජ්‍යයක් අල්ලනවා වගේ තමයි අපි පොඩිටපත් කවන එක. ඒ වගේ අමාරු වැඩ. ලයාලුවලේ මෙයාට බච්චවන්න තියලා අමාරු ෆෝන් එක දෙන්න ඕන. මට රටක් රාජ්‍යයක් අල්ලන එක ලේසි. පොඩිට ඔයාටයි කවන්න ඔත්තු වෙන එක. ඔයාට කොයි කිව්වත් කන්නේත් නෑනේ. තාත්තා ඉදලා දෙන්න බෑ. දැන් ඔයා දැන් දවල්ට කෑවේ. තාත්තාගේ ඒක තමයි. ඒකනේ මේ කෙට්ටු වෙලා ඉන්නේ. ඔව් එයාත් ඉන්නේ. ඔයාලා දවල්ට කන්නේ කිව්වොත් රැයට කන්නේ, රැයට කන්නේ කිව්වොත් එපා උදා උදේට කන්නේ. ඒ වගේ තමයි දුවා. මට ඒ දෙලට කවන්න. තියන ඉතින් මේ වට වෙලා තියෙනවානේ. ඒ ෆෝන් එකට වෙන්න. නංගි බයයි නංගිට බයයි ෆෝන් එක බලන්න. ඒ වගේ දෝම එහා පැත්තෙමුත් එක්කෙනෙක් ඉනවා තා. සමාජිකයෝ ගොඩයි කී දෙනෙකුට කන්න දෙන්න ඕනේද? ෆෝන් එක දීලා තමයි ටිකක් කව ගන්න. එයා දන්නේ නැහැ කටට බත් යනවා. බත් යනවා. මොනා කරන්නද ඉතින්?
අන්න ආපු ගමන් වැඩ ගන්නවා. නේද බලන්නේ මොකක් කරගන්නේ? ඇයි? ඔයානේ බලෙන් කිව්වේ දෙන්න මම කොටන්නම් කියලා වැඩ වගේ ගත්තේ. දැන් ඉතින් ඔක්කොම කොටන්න වෙයි. ඉතින් ඔයාට හොඳ නැහැනේ කොටන්න. ඒක හියෝට වැඩි වැඩ කරන මිනිස්සු ඉන්නවානේ. අපේ අම්මලා ඒ කාලේ වැඩ කර කවුරුත් කරලා දුන්නේ නැහැ. ඒ වුණාට ඉතින් ඔයාට බබෙක් හම්බෙන්නේ නැහනේ. ඔයාට බෑ කොටන්න. ඒ දැන් ගෑනුවා හොරතල් වෙලා ඉන්නේ. හොරතල් වෙලා මාත්‍ය ඔක්කොම කරලා දෙන ඉඳ හොරතල් වෙනවා. එන්න මම කොටන්නකො අයි ටිකක් කොටලා ගිහින් නාගන්න කඩේ ගිහින් එන්න. නෑ ඉතින් මේ ඔයාට හොඳ නැති ඉඳන් හොඳ නැහැ කියන්නේ ඉතින්. ඊට පස්සේ දෙයක් වුණාට පස්සේ මේවා කෙටුවා වගේ නෙමෙයි. මේවා කෙටුවා වගේ නෙමෙයි ඊට පස්සේ. කොටන්න දැන් ඔයාලගේ අම්මත් එයි. ඔයාලා අම්මයි ඔය කොටලා දෙන්න. එයාත් බැලලා ගියේ දැන් මට. මම තියනවා. කොල්ල කොටනවා කොල්ල කොටාපන්. පිටි කොටපන්නනේ. පිටිහල්. ඔන්න ඉතින් වැඩ කරලා ආපු ගමන් වැඩ ගන්නවා. අද ගොඩක් තියෙනවා කොටන්න ඕන. ඉතින් කියලා තියෙනවනේ. ඈ? ඕඩර් ඇවිල්ලා තියෙනවා ටික. දෙන්නත් එපේ කට්ටිය නැත්තම් තරහ වෙයි කට්ටිය ආයේ. දෙන්න අපි දෙන්න දෙමාරු වෙරකොටම චුට්ට. එපා යාට හොඳ නැහැ කොටන්න. අම්මා එනවා කියලා ගියේ. ගිහලා එන්නම් කිව්වා. ගන්න. ඊට පස්සේ නාලා කඩේ ගිහින් එන්න. මාද උදේ අපරාධ කරේ ඈ කොන්ද රිදෙනවා. නෑ වෙනවද කියනවා වැඩිනේ නේ. කමන්නේ ඉතින් මොනම උදව් කරන්නත් බෑ. ඔක දැන් ඇති දෙන්න මං ගන්න. යෝ. මොකද මේ කරන්නේ ගිනි ගහගෙන ගිනි කෙලි නටනවාද ඔයාලා? ඒ අම්මේ ගිනි කෙලි නටනවාද මේ රෑ තියාගෙන? මොනවද කරන්න යන්නේ? මොනවද කරන්නේ? ඔයාම කියන්නේ ඉතින්. ඔයානේ මේ දැල හදලා දුන්නේ. ඉතින් ඔයාම කියන්නේ ඉතින් මං කියන්න ඕනේ. වැව් කරවල. දැන් දුම් කරවල කරන්න හදන්නේ. වැව් කරවල දුම් කරවල කරන්න හදන්නේ. නෑ වැව් මාළු ගෙනල්ලා දැන් දුම් කරවල කරනවා. ඔන්න දැලකොත් ජාලා ලස්සනට ඉතින් වැඩේ කරනවා. ගිනි දාලා තියෙනවා. ඉතින් ගින්දර වලින් අඟුරු බැස්සර පස්සේ ඉතින් ඕ ගින්දර අයින් වුණාම තමයි කරවල ටික දාන්නේ. මාළු ටික. ඉතින් ඕගොල්ලොන්ටත් ඉතින් ඔය මැනිකේ දැන් ඔය දුම් කරවල ඕන කට්ටියට ඕන් කෑව හැකි. ඔව් ඈ. වැව් මාළු. ඕනේ හරිම රසයි ඉතින්. ඕනේ කට්ටිය කියන්නේ. ඕන කට්ටිය ඉතින් කියන්නලු. ඕ මැනිකේ තමයි කියන්නේ. ඉන්න බෑ ගින්දර සැරේනවා. සැරයි තමයි ඉතින්. ඔයාගේ ආසාව. ඔයා තමයි ඉතින් මුකුත් උදව්වක් කරන්නේ. කෙල්ල දෙන්න විතරයි මට ඉන්නේ. හයියට. කනොරෑ වුණත් නෑ දර ටික ගෙනල්ලා දැන් මම නෙමෙයිද මේ දැල ගහලා දුන්නේ? දැල ගහලා දුන්නා. දර හොයලා දුන්නේ. ඔව් මේ දැල මම නෙමෙයිද ගහලා දුන්නේ ලස්සනට. හරි ටික ගහලා දුන්නා. මාතිරි මන්දා මේක හැදුවේ. මං හැදුවා හැදුවා. බලන් හිටියනේ. බලන් හිටියා. පැත්තකටද. රාසයිනේ දුම් කරවල. ගෑ කිව්වා ඉස්සරහට. දුම් කලව රසයිනේ. මාත් ආසයි. ටිකක් කියලා යනවා ඉතින් මේක මේ අඟුරු බහින්න බෑ. පිච්චිලා දාලා. අඟුරු බෑලා ඒ වගේන් තමයි එන දුමෙන් තමයි එලෙන්නේ නේ. කොල්ලෙලිය අරම දානවා. ගිනි වලින් දාපුවා මොකද වෙන්නේ? ගින්දර වලින් තිබ්බා. පිට කරනවා ඒක දුම් කරවලට බෙදලා ගන්න පුළුවන්. තෙල් නැතුව බෙදලා එනවා. ඔව් නේද ඒක තමයි. එල්ලෝනේ මාළු බෙදනවා ලස්ටේ. අපිත් බෙදනවනේ මේ එන ගින්දර වලට මේ. මේ හුලඟේ ඉන්නවා. හරියට හොඳට දිනා ගින්දර. ඔන්න යාළුවනේ ඕන් දුම් කරවල වේලනවා. දැන් තියෙනවා. රත් වෙනවා කකුලුත් එක්ක. අම්මා. ඇයි? අපි අතේ. ඔයාලා කකුල් රත් වෙන්නේ නැහැ නේ තියන්නකො. තියන්න. ඔයාට පුළුවන් දනේ තියන්න හට්ට යන්න. ගිනි අඟුරු පෑගේ. ඔව් යන්න හට්ට. අනේ අපි අයන් කිරියම්ම ගාවට යන්න ඔයා. ඔයාට පුළුවන් ද මේ ගින්දර ගාව තියන්න? itu mereka mama teman sini mama. Ini gede. Mana nanti? තාජි උටි කරගන්න. දැනට අපි ටිකක් ඕන් ගෙනාවා ඉතින් නේ. වැව් කරවල වේලනවද? ඔන්න යාළුවනේ දුම් කරවල නම් වේලෙනවා. ඔන්න ඉතින් කියන්න අපිට දෙන්න පුළුවන් අපි කිලෝයක් 700 1700යි නේ.
1700ක් වගේ වෙනවා. ගණන් ඉතින් ගණන්නේ මේ ගන්න නම් ඉතින් එතකොට වේලන්ඩ වේලපුවම බර අඩු වෙනවා ගොඩක් මේ වගේ. අපි පැකට් කරලා කැමති නම් කියන්න. අපි එහෙම නෑ ඉතින්. කායවට හරි කවුරුහරි මේ ඕන කෙනෙක් ඉන්නවා නම් අපිට WhatsApp නම්බරේ මේකට දාන්න. මෙසේජ් එකක් දාන්න. කුරිය සාමාන්‍යයෙන් 300ක් 350ක් වගේ යයි. මේකට පොල් වල ටිකක් ගේන්න යන්න. මාළු ගන්න